විජේවීර මහත්මයා මුළු ජීවිත කාලේ හිරබාට්නියම කෙරුවා. ගමනායක පොඩි අතුලා ලොකු අතුලා ආදී උදේ ඔක්කොම නේද. අපි ආණ්ඩුවටපත් වුණා 77 මම නිදහස් කෙරුවා මේ ත්‍රස්තවාදී. දැන් මේ ආණ්ඩු ක්‍රමයේ යටතේ බෝ වෙලා තියෙනවා දියුණු වෙලා තියෙනවා නැත්නම් පළාත්වල ත්‍රස්තවාදී ව්‍යාපාරයක් කියලා කියන ත්‍රස්තවාදී ව්‍යාපාරවල බාහිර විදිහට උතුරු නැගෙනහිර පළාත්වල ඒ ව්‍යාපාරය දියුණු වෙලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් වෙන් වෙන්න අදහස. ද්‍රවිඩ උද්වැය වැඩි ඉන්නේ පළාත්වල විශේෂයෙන්ම උතුරු පළාතේ වටේර පළාතේ නැගෙනහිර පළාතේ ඉන්නවා තවත් ජාතීන්. ඒ උදව් කියනවා අපිට නිදහසක් නැහැ, අපේ භාෂාව නැහැ, අපිට තැනක් නැහැ, ඒ නිසා අපි වෙන් වෙලා ආණ්ඩුවක් පාලනය කරන්න ඕනේ කියලා ඒ අදහස අනුව ත්‍රස්තවාදී හිංසා ව්‍යාපාරයක් තියුණා තියෙනවා. දැන් දකුණු පළාතේ එහෙම ඇතම් පළාතවල ඇති වෙලා තියෙනවා. ඒ උදවිය මොනවා ඉල්ලනවද කියලා මම දන්නේ නැහැ. 1971 ඒ ව්‍යාපාරය දියුණු වුණා. එතකොට බණ්ඩාරනායක මැතිණියයි මේ ලංකාව පාලනය කරුණේ මහජනගෙන් තේරිලා. එතකොටත් මේ නායකව තමයි ඒ නායකත්වය අනුක්‍රියා කරුවේ. ඒ උදවිය හැදුවා දැන් වාගේ ආණ්ඩුවේ නායකාව බණ්ඩාරනායක මැතිණිය හිරබාරට ගන්න බලහත්කාරයෙන් මොනවා කරන්නද කියලා මම දන්නේ නැහැ. නමුත් ආණ්ඩුව එතකොට පෙරලෙනවා. එහෙම වුණා නම් මහජනයා තෝරපු ආණ්ඩුවක් නැති වෙනවා. පොලිස් නිලධාරීන්ට වක්කිරිහර කෙරුවා. පොලිස් කාර්යාලය 50 දවස් 2කින් 3කින් අල්ලගත්තා. පොලිස් හමුදාව මරලා එතන පොලිස් හමුදාව ඒවා අත්හැරලා ගිහිල්ලා 50 අද එකක් හරි අල්ලගෙන නැහැ. උතුරු නැගෙනහිර පළාත්වල අර 50ක් අල්ලගත්තා. ඒක පාලනය කරුවා. තමන්ගේ සමාජිකයෝ විනිශ්චයකාරතුමා හිටපත් කෙරුවා. නඩු විභාග කෙරුවා. එල්ලුම් ගහන්න නියම කෙරුවා. එල්ලුවා මැරුවා. එල්පිටිය පළාතේ හැම. තව ටික කාලෙකින් මුළු රට අල්ලා ගන්න අදහස තියුණේ. නමුත් වාසනාවකට කරන්න බැරි වුණා. ඒ උදවිය පෙරදුනා. බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව අපි වාගේ නෙමෙයි යුද්ධ හමුදාවෙන් ඒගොල්ලන්ව නැති කිරුවා. වෙඩි තිබ්බා. කැලණි ගඟේ පාවලා එව්වා ඒ ත්‍රස්තවාදීන්ගේ මෘදු ශරීර. ගිරිඋල්ල පාර්ලිමේන්ත ආදී වෙඩි තියලා මරලා. ඒක පාර්ලිමේන්තුවේ මං ආදී අනිත් උදේ කිව්ව ප්‍රසිද්ධයෙන්. ඒක නැහැ කියලා කිව්වේ නැහැ. මම හිටියේ ඒ කාලේ විපක්ෂ නායකතුමා හැටියට. මමයි ඩල්ලේ සේනානායක මහත්මයායි. අපි කිව්වා අපි උදව් කරනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුවේ පාලනය කරපු ආණ්ඩුවකට මහජන දෝරපු ආණ්ඩුවකට සම්පූර්ණ ආධාර දෙනවා කියලා මේ ත්‍රස්තවාද ව්‍යාපාරය නැති කරා. නවත්තා. අපි කිව්වා එහෙම කරන්නේ මේ නායකාව තේරලා තියෙන මහජනයාගෙන්. මේ ආණ්ඩුව තේරලා තියෙන මහජනයාගෙන්. මහජනයාගෙන් තේරුණා නම් මහජනයට පමණයි අයින් කරන්න පුළුවන්. තුවක්කුවෙන් අයින් කරන්න හදනවා නම් මරලා අයින් කරන්න හදනවා නම් එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදයේ ආණ්ඩු ක්‍රමයක් එතනින් නැති වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයම නැති වෙනවා. ආපහු ලබා ගන්න අමාරුයි. මේ වාගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා තියෙන රටවල් අවුරුදු ගණන් පවතිනවා නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය නැතුව. ඉන්දියාවට රටවල් ඔක්කොම එහෙමයි. ආසියාවේ රටවල්, අප්‍රිකාවේ රටවල්, ඇමරිකාවේ රටවල් එහෙමයි. මම තාම දන්නේ නැහැ එකක් හරි ප්‍රජාතන්ත්‍රවාදයේ බලාත්කාරයෙන් නැති කරලා ආපහු ප්‍රජාතන්ත්‍රවාදයේ ලැබුණ රටවල්. ඒ නිසා අපි බණ්ඩාරනායක මැතිණියට ප්‍රසිද්ධයෙන් පාර්ලිමේන්තුවේ කතාවල වලින් සභාවලින් කිව්වා අපි කිව්වා අපේ සමාජිකයන්
එක්සත් ජාතික පක්ෂය බලවත් පක්ෂයක්. සියයන් ඒ කාලේ 45ක් විතර ඡන්දදායකයෝ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න කියලා. උදව් කෙරුවා. ඒ එක හේතුවක්. ඒ වෙලාවේ ත්‍රස්තවාද ව්‍යාපාරය මැඩපවත්වා. මේ උදවිය අල්ලගෙන අඩු විභාග කළා හිරුබාරට නියම කෙරුවා. විජේවීර මහත්තයා මුළු ජීවිත කාලේ හිරුබාරට නියම කෙරුවා. ගමනායක පොඩි අතුලා ලොකු අතුලා ආදී උදවිය ඔක්කොම නියම කළා. එතකොට 1977 බණ්ඩාරනායක මැතිණිය අවුරුදු 7ක් පාලනය කළා. අවුරුදු 5ක් පාලනය කරන බලය ලැබුණේ නමුත් ඒක අවුරුදු දෙකක් දෙක කෙරුවා. ජනමත චාරණකින් නොවේ. මහජනගෙන් අහලා නොවේ. වැඩිපුර ඡන්ද තියුණු නිසා පාර්ලිමේන්තුවේ 3 2ක් බලය ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා දික් කෙරුවා අවුරුදු දෙකක්. අපේ පක්ෂ විරුද්ධ වුණා. මමත් විරුද්ධ වුණා. මං කිව්වා මගේ විරුද්ධභාවය මම පෙන්වන මගේ ආසනෙන් අයින් වෙලා මහජනගෙන් අහනවා මහජනගේ කැමැත්ත. මම ආස්සුණා. ඒකට මම දකුණු කොළඹ හිටියා. දකුණු කොළඹ නැවතත් අතුරු මන්ත්‍රී තරඟයක් තිබුණා. වැඩිපුර ඡන්ද 26000කින් පත් වුණා. මහජනයා අනුමත කෙරුවා අපේ අදහස ආණ්ඩුවේ කාලෙ දික් කිරීම ඡන්ද විමසීමක් නැතුව ජනමත විචාරණයක් නැතුව පාර්ලිමේන්තු බලෙන් වැරදි කියලා. අපි එහෙම කරුවේ නැහැ. අපි මහජනගෙන් ඇහුවා. මහජනට බලය තියෙන ඕන දෙයක් කරා. මහජනට බලය තියෙන අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස් කළා රාජ්‍යයක් ඇති කරා. අපි රාජ්‍යයක් නැති කළා ප්‍රජාතන්ත්‍රවාදයේ ජනමත ආණ්ඩුවක් ඇති කළා. ජනාධිපති ආණ්ඩුවක් ඇති කළා. මහජනය කෙරුවේ මහජනගේ ඡන්දය. එතකොට මැතිණියට පුළුවන් වුණා ඒ ත්‍රස්තවාද ව්‍යාපාරය අහෝසි කරන්න. අපි ආණ්ඩුවටපත් වුණා 77. මම නිදහස් කෙරුවා මේ ත්‍රස්තවාදී. මේ උදවිය නිදහස් කෙරුවේ හිංසාවාදය අත්හැරලා ප්‍රජාතන්ත්‍ර ව්‍යාපාරයට ඇතුල් වෙනවා කියලා පොරොන්දුවක් උඩයි. විජේවීර මට හම්බුණා. ඒ 78 අවුරුදු 5ක් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය ඒ පොරොන්දු අනුව වැඩ කෙරුණා. විපක්ෂ හැටියට නොඑක් මන්ත්‍රී තරඟ වලට ඉදිරිපත් වුණා. දිසා මණ්ඩල පළාත් සභා ජනාධිපති තරඟය 1982 ඔක්කොම පෙරදුනා. එතකොට මට ආරංචි ලැබුණා පොලිස් නිලධාරීන්ගෙන් දැන් මේගොල්ලෝ ආපහු පටන් ගන්නවා තමන්ගේ පන්තිවල හිංසාව දේශනා කරනවා. හිංසාවෙන් තමයි ආණ්ඩුව පෙරලන්න පුළුවන්. ඔක්කොම ඡන්ද පෙරදුන නිසා වෙන්න පුළුවනි. හිංසාව දේශනා කරන්න ප්‍රති සමිති 20ක් විතර තිබුණා. සමාජිකයෝ ඉන්නවා ගණනාවක්. තවත් ඇති වුණොත් ආණ්ඩුවට අමාරු වෙනවා. මේ ව්‍යාපාරය පාලනය කරන්න හිංසා නිසා තමන්ගේ දේශපාලන පක්ෂය ආනන් කෙරුවොත් හොඳයි කියලා ඒ සාක්ෂිය උඩ මම තහනම් කෙරුවා. 1983 එදා ඉඳන් උතුරු පළාතේ පටන් ගත්ත දකුණු පළාතේ ක්‍රමක්‍රමයෙන් පටන් ගත්ත හිංසා බලය 1987 ඉඳන් වැඩි වුණා. දැන් අපි මොකද්ද කරන්නේ මේක? ආරක්ෂාව පාලනය කරන යුද්ධ හමුදාව, ආරක්ෂා පාලනය කරන පොලිසිය ආදී අනිත් ආරක්ෂා හමුදා වැඩ කරනවා, පුළුවන් උත්සාහ ගන්නවා, මැරෙනවා. ඒක බොහොම කනගාටුයි. දැන් හුඟක් දුරට වැඩ පවත්වලා තියෙනවා. ඇතැම් පළාත්වල තාම බලවත් විදිහට ක්‍රියා කරනවා. මේ උදවිය හදන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සහ සමාජිකයෝ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන උදවිය පුරුෂ හෝ ස්ත්‍රී පක්ෂයට කවුරුණක් කමක් නැහැ. වයස හෝ තරුණයෝ වෙඩි තියලා මරන්න. අවාසනාවකට
යුද්ධ ආයුධ බොහොම නවීන විදිහට චාරිත්‍ර කරන්න පුළුවන් යුද්ධ ආයුධ T56 ආදී ඒගොල්ලන්ට හොරකම් කරලා ලබා ගන්න පුළුවන් වුණා. මේක තමයි බලය. ඒගොල්ලන්ගේ පුද්ගලික මනුෂ්‍ය බලයක් නෙවෙයි යුද්ධ ආයුධ බලය. අපිට කරන්න තියෙන වැඩ අපි ඔක්කොම කරනවා ආණ්ඩුවකින් ඒගොල්ලන්ගේ ව්‍යාපාර නැති කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැංගිලා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ හැමදෙනාම මේ ව්‍යාපාරයට විරුද්ධයි. මම හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෝ ඉන්නවා නම් මම කතාවල් අහනවා නම් වං විදුලියෙන් ආදී වාහිනියෙන් පත්තරවල තියෙනවා නම් කරුණාකර කල්පනා කරලා බලන්න. තමගේ නායකව සහ ඇතම් නායකයන්ගේ කල්පනාවට උඩින් පිටින් කල්පනා කරලා බලන්න අපි කරන එක හරිද? මේ ව්‍යාපාරයේ දියුණු වුණොත් මොකද්ද වෙන්නේ? මම මතක් කරපු ප්‍රජාතන්ත්‍රවාදය. ඒක පවතීද? ඡන්ද තියයි. නිදහස කතා කරන්න පුළුවන් වෙනවද? ඊයේ පෙරේදා ඉස්කෝල ළමයි පාරට බැස්සා. එහෙම පාරට බහින්න දෙයිද? එක්සත් ජාතික පක්ෂේ ඉවසීම හිටියා වාගේ ඉඳීද? වර්ධන ව්‍යාපාරවලට ඉඩ දෙයිද? පාර්ලිමේන්තුවේ නැගිටලා මේ උද්වේගයේ බලය ගැන විවේචන කරන්න ඉඩ දෙයිද? නැත්නම් මේ රටේ සම්පූර්ණ ආඥාදායක හිංසා ආඥාදායක මිලිටරි ආඥාදායක ආණ්ඩුවක් පවතී. ඒ කාලයක් අවුරුදු 50ක් නෙමෙයි ඒකට ඉස්සෙල්ලා කාලේ ඉඳන් අපිට ඡන්ද ලැබුණේ 1911 දී. පළාත් ඡන්ද ලැබුණේ 1921 දී. ව්‍යවස්ථාදායක සභාව ලැබුණේ 1921 දී 24 දී. සර්වජන ඡන්ද ලැබුණේ 1931 දී. නගර සභා ඡන්ද ලැබුණේ 1860 කාලෙදී. ඒ අවුරුදු 150ක්. සර්වජන ඡන්දේ අවුරුදු මම හිතන්නේ 50කට වැඩි කාලයක් පාවිච්චි කළා. මේ ඔක්කොම අපි නැති කරන්න ඉඩ දෙනවද සුළු පිරිසකට? ඒකයි ප්‍රශ්නේ. මේ කල්පනා කරන්න. මේ ව්‍යාපාරයට මේ වසංගතයට මේ ලෙඩේට විරුද්ධව ක්‍රියා කරන පිරිසට ආධාර දීම යුතුයි කොයි විදිහෙන් හරි. ඔත්තු දීම ඒගොල්ලෝ ප්‍රවේශන කරනවා තම පළාතවල බය කරනවා. පොලිසියට ආධාර දීම යුද්ධ හමුදාවට ආධාර දීම රජය වෙනුවෙන් වැඩ කරන උදවිය ආරක්ෂා කිරීම සම්පූර්ණයෙන්ම රජය විතරයි අද මේ ව්‍යාපාරට විරුද්ධව ක්‍රියා කරන්නේ. රජයේ එක්ක අත්වල් බැඳගෙන වැඩ කිරීම නේද අපේ යුතුයකම. ප්‍රජාතන්ත්‍රවාදී මේ වගේ ඉස්කෝලයක් ඇති කරේ මොනවාටද? ළමයින්ට අකුරු ගණන පමණක් නොවේ, භාෂාව උගන්වන්න පමණක් නොවේ, ඉගෙනගෙන ආරක්ෂාව කරන්න පමණක් නොවේ, ප්‍රගතිශීලී අපේ ආගම් අනුව විශේෂයෙන්ම බෞද්ධ ආගම මේ ඉස්කෝලේ හැදුවේ බෞද්ධ නායකයෝ පිරිවෙනක ඒ ආගම් වල උගන්වන වැදගත් උසස් අදහස් අනුව සමාජයක් ඇති කරන්නේ නේද? අපේ දරුවෝ ඇති කරන්නේ දෙමව්පියන්ට ජීවිතේ දිස්කාන්තයෙන් ඉන්න පුළුවන් සමාජයක් ඇති කරන්නේ නේද? අන්න මුර්ගයෝ වගේ එක එක්කෙනා හපාගෙන එක එක්කෙනා ගහගෙන එක එක්කෙනා මරලා වෙඩි තියලා සමාජයක් ඇති කරන්නේ නොවේ. ඒක සමාජයක් නොවේ. ඒක වනාන්තරයක්. වනාන්තර ශිෂ්ටාචාරය. අවුරුදු 2500ක් අපි එහෙම නොවේ ඉගෙන ගත්තේ. අපේ රජුරුවෝ යටතේ, අපේ පිරිවෙන් යටතේ, වික්ෂුන් වහන්සේලා යටතේ එහෙම නෙවෙයි අපි ඉගෙන ගත්තේ. එහෙම නෙවෙයි හැදුනේ. ලෝකයේම ශිෂ්ටාචාර රටක් හැටියට අපි හැදුනේ. වැරදි බොන්න උඩේ ඉන්න හැම රටේම මේ රටෙත් හිටියා. මොකද දැන් අපි පෙනෙන්නේ මහල් මිනිස්සු හැටියට. කිසි කරදරයක් නැතුව කිසි වැරදක් නැතුව එක එකන වෙඩි තියෙන පිරිසක් හැටියට. ඒක නැති කරන්නයි එක්සත් ජාතික පක්ෂයේ යටතේ වැඩ කරන ආණ්ඩුව බලවත් ආණ්ඩුව උත්සාහ කරනවා. උදව් කරන්න වචනෙන්